තථාගතයන් ආයු සංස්කාරය අත්හැර දැමුවා. තව 3 මසක් කැවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසයි මහ පොළව කම්පාවට පත් වුණේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාගේ යාපත පිණිස ආයු කාලයක් වැඩෙන්නට සේක්වා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ කාලයක් වැඩෙන්නට සේක්වා. ආනන්ද, දැන් ආරාධනා කරන්නට සුදුසු කාලය නොවේ. යමක් කියයිද එයම කරන නිසයි තථාගතයන් වහන්සේ ලෙස හඳුන්වන්නේ. සියලු ප්‍රියමනාප දේවල් අත්හරින්නට සිදු වෙනවා. සියලු දේ අනිත්‍යයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම භික්ෂූන්ට දැනුම්. බුදු සිසිලෙන් සැනසෙන් මිනිසාදනේ, දම් සිසිලෙන් සැනසෙන් මිනිසාදනේ, සංඝ සිසිලෙන් සැනසෙන් මිනිසාදනේ, බුදු සිසිලෙන් සැනසෙන් මිනිසාදනේ, දම් සිසිලෙන් සැනසෙන් මිනිසාදනේ, සංඝ සිසිලෙන් සැනසෙන් මිනිසා